මත්ස්‍යයන්ට සැත්කම් කරන අපූර්ව පතෙන් අපි යනවා අපූරු සැත්කම් කරන වෛද්‍යවරයෙක් වාගේ. මාළුන්ට බෙහෙත් කරන ශල්‍ය කර්ම කරන සුබ දවසක් ඔයාලා හැමෝටම ෆිෂ් ෆික්ස් එක්ක මම ඊට ශකලංකේ. ඉතින් අද තමයි අපේ channel එකේ පළවෙනි ෆිෂ් ටෝක් පොඩ්කාස්ට් එක පටන් ගන්න. ඉතින් ගොඩක් ස්තුතියි මේ පොඩ්කාස්ට් එක බලන්න එකතු වෙච්ච ඔයාලා හැමෝටම. ඉතින් පළවෙනි පොඩ්කාස්ට් එක. ඉතින් අද පොඩ්කාස්ට් එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන එකක් මේ පොඩ්කාස්ට් එක සම්බන්ධව සහ අනිත් එක ආක්‍රමණික මාළු සම්බන්ධව සහ ඔයාලා මගෙන් අහපු පොදු වෝටර් ක්වොලිටි සම්බන්ධව පොදු ප්‍රශ්න කීපයකට උත්තර දෙන්න. ඉතින් ඔය මාතෘකා තුන යටතේ මේ පොඩ්කාස්ට් එක අද මම කතා කරනවා. ඉතින් මුලින්ම අපි කතා කරන්නේ පොඩ්කාස්ට් එක සම්බන්ධව. ඉතින් මේ පොඩ්කාස්ට් එක ගැන කියනවා නම් ෆිෂ් ටෝක් පොඩ්කාස්ට් එක මාළු ගැන කතා කරන. ඇත්තටම ඇක්වාකල්චර් කියන ඉන්ඩස්ට්‍රි එක ගැන කතා කරන්න තමයි මේ පොඩ්කාස්ට් එක මම පටන් ගන්න. ඉතින් මොකද ඔයාලා දැකලා ඇති පොඩ්කාස්ට් ඕනතරම් ලංකාවේ තියෙනවා. හැබැයි ගොඩක් ඒවා පොලිටික්ස්, ඊට පස්සේ ඔය ගොසිප්ස්, ඊට පස්සේ ඔය ඔන්ටර්ප්‍රනර්ස්ලා ගැන ඒ වගේ ඒ වගේ ඩිස්කෂන්ස් තමයි, ඒ වගේ පොඩ්කාස්ට් තමයි ගොඩක් වෙලාවට ලංකාවේ තියෙන. නමුත් මේ ඇක්වාකල්චර් සම්බන්ධව තාම පොඩ්කාස්ට් එකක් පටන් අරගෙන නැහැ. ඉතින් ඒ හින්දා මම මේක පටන් ගන්න ගත්තේ මේ ඇක්වාකල්චර් ඉන්ඩස්ට්‍රි එක ගැන කතා කරන්න. ඉතින් එතකොට මේකට එන අයට සහ මේකේ ඉන්න අයට යාවත් කාලින අප්ඩේට් වෙන්න, දැනුම බෙදා ගන්න. ඉතින් මේක හොඳ දෙයක් වෙයි. හොඳ පොඩ්කාස්ට් එකක් වෙයි. ඉතින් ඒ වගේම තමයි තව වැදගත් දෙයක් මට කියන්න තියෙනවා. මේක සෝලෝ පොඩ්කාස්ට් එකක්. මම තනියම තමයි ගොඩක් වෙලාවට මේ පොඩ්කාස්ට් එක කරන්නේ. ඉතින් තනියම පොඩ්කාස්ට් එකක් කරනකොට ඔයාලත් එක්ක තමයි මම පොඩ්කාස්ට් එක කරන්නේ. ඒතකොට ඔයාලගේ ප්‍රශ්න, යෝජනා, චෝදනා ඔක්කොම ටික මම දැනගෙන ඉන්නවා. ඉතින් ඒක දැනගෙන ඉන්න නම් මම කොහොමද ඒවා දැනගන්නේ? දැනගන්න මම ක්‍රම දෙකක් හදලා තියෙනවා. එකක් තමයි ෆිෂ් ෆික්ස් ශ්‍රී ලංකා WhatsApp group එක. ඒකේ link එක මේ description එකේ දාලා තියෙනවා. ඔයාලට ගිහිල්ලා ඒ WhatsApp group එකට join වෙන්න පුළුවන්. සහ අපේ Discord server එක තියෙනවා, Fish Fix ශ්‍රී ලංකා Discord server එක. ඒකෙත් link එක මම description එකේ දාලා තියෙනවා. ඒතර ඔයාලට පුළුවන් link එකට ගිහිල්ලා ওই දෙකට join වෙන්න. මොකේද join වෙන්න ඕනේ? WhatsApp group එකටයි Discord group එකටයි ඔයාලා join වෙන්න. join වෙලා ඔයාලට තියෙන ප්‍රශ්න, අදහස් මොනවා ගැනද ඔයාලා දැනගන්න කැමති, කතා කරන්න කැමති මොනවද කියලා කියන්න. එතකොට මට පුළුවන් ඊළඟ පොඩ්කාස්ට් එකට ඒව බේස් කරගෙන ලෑස්ති වෙන්න. ඒ විතරක් නෙමෙයි. මේ පොඩ්කාස්ට් එකේ මම බලාපොරොත්තු වෙනවා මම තනියම කරන්න නෙමෙයි. මොකද ඒතකොට ඒ බෝරින්නේ. ඉතින් ඒ හින්දා මම බලාපොරොත්තු වෙනවා මේ ශාස්ත්‍රයේ ඉන්න විශේෂ පුද්ගලයන්, මේ ශාස්ත්‍රයේ ඉන්න මේ විශේෂ ස්කිල්ස් තියෙන කට්ටිය, දැනුම තියෙන කට්ටිය, ඒ වගේම ව්‍යවසායකයෝ, ඒ වගේ කට්ටිය විශේෂ පුද්ගලයන් සහභාගී කරගෙන ඔවුන්ගේ තියෙන එක්ස්පීරියන්ස් එකක්, දැනුමත් ඔයාලත් එක්ක බෙදා ගන්න. සහ මට සහ ඔයාලට. ඉතින් මම හිතනවා මේක දිගට කරගෙන යනකොට ලොකු දැනුම් ගබඩාවක් වෙයි අපේ පොඩ්කාස්ට් එක. මම බලනවා ඔයාලට පුළුවන් තරම් ඒ කියන්නේ knowledge sharing එක වගේම මගේ තියෙන opinions කියන්නත්. ඒ කියන්නේ මගේ අදහස් සහ මම දරන මත සම්බන්ධව ඔයාලට දැනුවත් කිරීම කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හින්දා මේ පොඩ්කාස්ට් එක ගොඩක් හොඳ පොඩ්කාස්ට් එකක් වෙයි. ඉතින් ඔයාලට අහන්න. right හරි. ඉතින් පොඩ්කාස්ට් එක සම්බන්ධව ওই ටික තමයි. ඉතින් ඔය concept එකමත් තමයි මේ පොඩ්කාස්ට් එක හැදෙන්නේ. aquaculture කියන ඉන්ඩස්ට්‍රි එක ගැන කතා කරන්න. ඉතින් ඉදිරියට අපි ඒවයි කතා කරමු. ඉතින් ඊට පස්සේ මම අද කතා කරන්න යන්නේ ඒ කතාවෙන් පස්සේ මේ ආක්‍රමණික මාළු ගැන, ඉන්වෙසිව් ෆිෂ්. නැත්නම් ඔය පහුගිය කාලේ අපි ගොඩාක් ඔය මේ ට්‍රෙන්ඩින් ගියපු ටොපික් තමයි දැදුරු ණය නැත්නම් ජයන්ට් ස්නේක් හෙඩ් කියන එක. හැබැයි දැන් ඔයාලට පේනවද එහෙම වීඩියෝස් පේනවද ඔයාලට? නැහැ. ඒක තමයි ලංකාවේ හැටියෙම තමයි. ඒක ට්‍රෙන්ඩ් වෙනවා, ආය ඩවුන් වෙනවා, ආය උඩ එනවා, ආය පල්ලෙහා යනවා. ඉතින් යනවා. ඉතින් ඕක තමයි ලංකාවේ කියන්නේ. ඒ ලංකාවේ හැටි. හරිද? ඒ ට්‍රෙන්ඩ් එකට තමයි හැමදේම වෙන්නේ. ඉතින්
මම ඒකයි දැන් මම පොඩ්ඩක් බලන්න හිටියා දැන් මේක මොන පැත්තටද යන්නේ එහෙම කියලා. ඉතින් ඒකමයි මට අද මේ පොඩ්කාස්ට් එකට මේකට පොඩ්ඩක් එකතු කරන්නත් ඕනකම තිබ්බේ. දැන් නෑ ඒක. දැන් මේ වීඩියෝස් හැදෙන්නේ නෑ. දැන් දැදුරු නයා ඒව ගැන වීඩියෝස් හැදෙන්නේ නෑ. ඒ ඉවෙන්ට්ස් නෑ. මිනිස්සු මාළු අල්ලන්න යන ඒ වීඩියෝ අනම්මනම් දැන් ඒව මොකුත් හැදෙනව අඩුයි. දැන් මට තේරෙනවා මේ ට්‍රෙන්ඩ් එක දැන් ඉවර වෙගෙන යනවා කියලා. හැබැයි මේක ඉවර වෙන්න බෑ. මොකද මේක ඉවර වුණොත් එහෙම මේ ප්‍රශ්නේ තව දුර දිග යනවා. ඊට පස්සේ ආපහු ට්‍රෙන්ඩ් එකට ගිහිල්ලා වැඩක් නැහැ. රයිට් ඉතින් මගේ මතේ නම් ආක්‍රමණික මාළු නැත්තම් වෙන රටවල් වලින් ගෙනල්ලා එන මාළු මම කැමති නෑ අපේ ජල මූලාශ්‍ර වලට එකතු වෙනවා. මේක මගේ මතේ. මොකද ලංකාවට තියෙන ලංකාවට ආවේනික පරිසර පද්ධතියක් හැම රටකටම එහෙම. හැම රටකම තියෙන්නේ ඒ රටට ආවේනික පරිසර පද්ධතියක්. ඒ කිසිම පරිසර පද්ධතියක් නිකන් කොපි පේස්ට් කරන්න බෑ. අපේ රටේ එක වෙන රටකට වෙන රටක තියෙනවා අපේ රටට එහෙම කොපි පේස්ට් කරන්න බෑ. මේ හරි සංකීර්ණ පරිසර පද්ධතිය. එතකොට අපේ පරිසර පද්ධතිය හැදිලා තියෙන්නේ අපේ ඉකෝසිස්ටම් එකට හරියන විදිහට. ඒක මොකද ඉකෝසිස්ටම් එකක් හැම වෙලේම බැලන්ස් එකේ තියෙන්න ඕන. ඒවා වෙනස් වෙන්න බෑ. ඒවා වෙනස් වුණොත් එහෙම ලොකු ව්‍යසනයන් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ හින්දා දැන් මේ වගේ ආක්‍රමණික මාළු අපේ පරිසරයට එකතු වීමෙන් වෙන්නේ අපේ ඉකෝසිස්ටම් එකේ තියෙන බැලන්ස් එක නැති වෙලා යනවා. අපේ ආහාර දාමවල තියෙන බැලන්ස් එක නැති වෙලා යනවා. එහෙම නැති වෙලා ගියපුවාම ඒක හැමෝටම බලපාන. ඒක මිනිස්සුන්ට විතරක් නෙමෙයි අනිත් සත්තු වර්ග වලටත් ඒ හැම එකටම බලපාන. මොකද ලංකාවට ආවේනික ඉන්න මාළුව ලංකාවේ ඒ මාළු ඉන්නේ ලංකාවේ විතරයි. ඒ මාළු නැති වුණොත් අපිට ආයේ කොහෙන්වත් ඒ මාළු බලන්න වෙන්නේ නැහැ. ඉතින් එහෙම බලන්න වෙන්නේ නැත්නම් අපි කොහොමද අපි මේ අපේ ළමයින්ට හරි මේ අනාගත පරම්පරාවට කොහොමද පෙන්වන්නේ ෆොටෝ වලින්ද? ඒ මාළු. ඉතින් මාළු නෙමෙයි මම කියන්නේ ජලද සත්තු. ඒ කියන්නේ මාළු විතරක්ම නෙමෙයි. ඉතින් ඒ හින්දා මම නම් කියන්නේ පුළුවන් තරම් මිනිස්සු දැනුවත් කරන්න ඕන මේ සම්බන්ධව. නැත්තම් අර ඔය මිමිස් ඇදිලා තියෙන්නේ මේ අර බුදුබණ පදයක් සින්දුව දාගෙන ගිහිල්ලා ඇක්වේරියම් වලින් මාළු අරගෙන ගිහිල්ලා ඇලවල් වලට දාන වීඩියෝස් හදලා ඒව පබ්ලිෂ් කරන එක. ඒක එක්කෝ ඇත්තටම සත්‍ය කරුණාවට වෙන්න පුළුවන්. නැත්තම් views බලාගෙන නැත්තම් ප්‍රසිද්ධිය බලාගෙන කරන ඒවා වෙන්න පුළුවන්. හැබැයි මොනවා කරත් මම දන්නවා මේ මිනිස්සු ඕක දැනුවත්ව කරන එකක් නෙමෙයි. මේ මිනිස්සුන්ගේ ඔළුවේ නෑ මේ අපි කරන්නේ වැරද්දක් කියලා. රයිට්? ඒක මොන පර්පස් එකෙන් කරත් ඒක ශ්‍රද්ධාවෙන් කරත් ප්‍රසිද්ධිය බලාගෙන කරත් මේ මිනිස්සු දන්නේ මේ මිනිස්සු වැරද්දක් කරනවා කියලා. ඉතින් මොකද ඒක දැනුවත් වෙලා නෑ. ලංකාවේ කිසිම දෙයක් ගැන දැනුවත් කිරීමේ මේ ප්‍රෝග්‍රෑම් වියප්පුති නෑනේ. මුලින් කරන්න ඕනේ දැනුවත් කරන්න. පොඩි ළමයාගේ ඉඳන් මහ මිනිස්සු දක්වාම ඒවා දැනුවත් කරන්න ඕනේ. දැනුවත් කරලා කියන්න ඕනේ කලින්. මේක මෙහෙම කරන්න මේක මේ වගේ දේවල් කරන්න එපා. මේවා දාන්න එපා. ඊට පස්සේ මිනිස්සෙක් එක්ක කරනකොට මේ මිනිස්සයාම දන්නා මම මේ කරන්නේ වැරද්දක් කියලා. එහෙම දැන වැරදි කරනකොට අන්න නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. මොකද එතකොට ඒක අපරාධයක්. දැන් මම නොදැනුවත්ව මාළුවෙක් දාන එකයි දැනත්ම මාළුවෙක් ගඟකට ඇලකට දාන එකයි දෙකක්. එතකොට දැන දානවා කියන්නේ මම කරන්නේ අපරාධයක්. එතකොට ඒකට දඬුවම් ලැබිය යුතුයි. ඉතින් ඒ වගේ මොන හරි මේ තිරසාර මේ නැත්නම් වැඩපිළිවෙලකට යන්න ඕන. ලංකාවේ මේ කියන්නේ ගවර්න්මන්ට් එකයි හැමෝම එකතු වෙලා. ඉතින් නැත්තම් මේක මේ වගේ තමයි ඉතින්. ආය හතු පිපෙනවා වගේ එක මාට්ටු ගමක් වෙනවා. ඒවා නැති වෙලා යනවා. දැන් මට හොඳට මතක ඔය එක්ස්ප්‍රස් පර්ල් මේ නෞකාවේ ප්‍රශ්නේ වෙලාවෙත් Facebook එකේ අර මැරිච්චි මේ කැස්බෑවෝගේ ෆොටෝ තමයි වැඩිපුර. මාළුන්ගේ අර වෙරළට ගහගෙන එනවනේ කැස්බෑව මැරුණාම මේ මාළුන්ගේ පර්පස් එක දන්නේ. ඇත්තටම මේ කැස්බෑව මොනවා වෙලා මැරුණාද දන්නේ නැහැ. දැක්කොත් මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හින්දා මේ කියලා ඒ දවස්වල ඒකමයි. හැබැයි මමත් එතකොටත් මම පෝස්ට් එකක් දැම්මා මේක ටික දවසක්. ඊට පස්සේ මේ දැනුත් කැස්බෑව මැරිලා වෙරළවල වලට ගහලා ඉතින් කවුරුත් ෆොටෝ ගහලා දාන්නේ Facebook එකේ. මෙන්න මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ප්‍රශ්නේ හින්දා මෙන්න තව කැස්බෑවෙක් මැරිලා කියලා. ඉතින් ඒ ට්‍රෙන්ඩ් එකට වෙන වැඩ ඒවා. ඉතින් නමුත් ඒවට හරි වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඉතින් දැදුරුවේ ප්‍රශ්නේදී නම් මම දන්න මතේ තමයි දැන් ඒ ප්‍රශ්නේ වෙලා ඉවරයි කොහොම හරි. හැබැයි ඒක කන්ට්‍රෝල් කරගන්න නැත්නම් ඒක විසඳ ගන්න මම දරන මතේ තමයි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ස්පෝර්ට් ෆිෂින් වලට ප්‍රොමෝට් කරන එක ඒ ඒරියා එක. ඒතර මිනිස්සුන්ට ඇවිල්ලා මේ ලොකු සත්තුන් අල්ලන්න පුළුවන්. ලොකු සත්තු අල්ලනවා කියන්නේ මේ සත්තුන්ගෙන් බිහි වෙන්න ඉන්න පැටවු ලක්ෂ ගාණක් බිහි වෙන එක නතර වෙනවා. ඒක කන්ට්‍රෝල් වෙනවා. පාලනය වීමක් විතරයි වෙන්නේ. සම්පූර්ණයෙන් නැති කරන්න බෑ. හැබැයි කන්ට්‍රෝල් වෙනවා. ඒක හොඳ දෙයක්. කන්ට්‍රෝල් වෙනවා කියන්නේ හොඳ දෙයක්. එතකොට ඊළඟ එක තමයි මේක ආහාර සඳහා ප්‍රොමෝට් කරන එක. මුත්තම දේ තමයි මම ඒ කියන්නේ ඔය ඔප්ෂන්ස් දෙකනොත් හොඳ මේක තමයි ආහාර සඳහා
ප්‍රොමෝට් කරන එක. මොකද ලංකාවේ ඕන තරම් ඉන්ෆ්ලුවෙන්සර්ලා ඉන්නව නේද? දැන් ඔය වයිල් කුක් බුක් වගේ ඒ කියන්නේ ගොඩක් මිනිස්සු ෆලෝ කරන චෙෆ්ලා ඒ මේ කුකින් ප්‍රෝග්‍රෑම් කරන අය ඉන්නවා. එයාලට කියලා එයාලා පුළුවන් එයාලා ඒ කියන්නේ එයාලා මොකද කියන්නේ සොයන්ව ඒ කියන්නේ මේ සල්ලි බලාගෙන නෙමෙයි එයාලටත් රටට කරන්න ඕන මොකක් හරි දායකත්වයක් කියලා හිතලා මේ හොඳ දෙයක් කියලා හිතලා එයාලා ඔය වගේ ඔය මාළුවගේ මොන හරි අලුත් ඩිෂ් එකක් හදලා ඒ වගේ දේවල් හදලා ඔක ප්‍රොමෝට් කරත් එහෙම මම දන්නවා මේ දීවරයන්ට හොඳ අවස්ථාවක් ඒක. මොකද දීවරයෝ කැමති නැහැ මේ මාළුව අල්ලලා විකුණන්න. මොකද විකුණන්න මාකට් එකක් හැදිලා නැහැ මේ මාළුන්ට ලංකාවේ ඇතුලේ. ඉතින් ඒ හින්දා දීවරයෝ ඒක අල්ලන්නෙත් නැහැ. මස් සඳහා අල්ලන්නේ නැහැ. හැබැයි දීවරයන්ට වෙන සත්තු දැන් ජලාශයට එකතු කරන්නත් බෑ දැන්. මොකද දීවර සමිතිය සහ රජය එකතු වෙලානේ ওই ජලාශ වලට ඔය කොරලි නැතිලාපි ඔය කැට්ලා රෝහු වගේ මාළු දානවනේ පිංගලින්ස්ලා. ඒතකොට ඒ දාන ප්‍රොසෙස් එක කරගන්නත් බෑ. මොකද දාපු ගමන් අර සත්තු ටික ඇවිල්ලා අර පොඩි මාළු ටික කාලා දානවා. ඒතකොට මේ මාළු ලොකු වෙන්නේ නැහැ. දීවරයන්ට ආයේ මාස දෙකකින් ගිහිල්ලා මේ මාළු අල්ලන්න බෑ. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒක. එතකොට ඒක මේව කරන්න නම් මේ මාළු පාලනය වෙන්න. නැත්තම් අර දාන ටික ඔක්කොම අර සත්තු ඇවිල්ලා කනවා. ඒතකොට කොරලි වගේ මොකද හරි ඇග්‍රෙසිව් මාළුවෙක් ජයන්ට් ස්නේක් එක. ලොකු මාළු එයාගේ සයිස් එකේම ඉන්න සයිස් එකේ මාළු කෑලි කඩලා කන්නේ. කාලා බඩ පිරුණාම ඉතුරු කෑල්ල දාලා යනවා අනිත් පොටි වගේ. මේ මොකද ගොඩක් මාළු එහෙම නෑනේ ඇත්තටම. සම්පූර්ණයෙන්ම එයාට වඩා පොඩි මාළුවෙක් සම්පූර්ණයෙන්ම ගිලලා තමයි ආහාරයට ගන්න. කෑලි කඩාගෙන ලොකු මාළුන්ගෙන් එහෙම කනවා අඩුයි ඇත්තට. එහෙම සත්තුගේ එහෙම බියවේස් පේන්න නෑ. මේ මාළුව එහෙම නෙමෙයි. ඉතින් අර කන්න දෙයක් නැති වුණාම අර ලොකු මාළුවෙක්ගේ කෑල්ලක් කඩලා හරි තමන්නේ කනවා. මොකද මම සමහර දැකලා තියෙනවා ඒ සත්තුන්ගේම පොඩි පැටවුන් අල්ලන් කාලා තියෙන ඒ තරම් තරංගකාරීත්වයක් තියෙනවා මේ ආහාර සඳහා දැනට දැදුරුයි ඒ මාළුන්ට. ඉතින් මං කියන්නේ හොඳම දේ තමයි ආහාර සඳහා ප්‍රොමෝට් කරන එක. එතකොට ඔය ගණය මේ අඩු කරගන්න පුළුවන් මාළුන්ගේ. ඉතින් ඔය දැදුරුයි ප්‍රශ්න නිසා ඉන්වෙසිව් ෆිෂ් සම්බන්ධව ඉතින් මට ඕක තමයි මගේ මතේ. ඊට අමතරව මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගෙන් අහපු ප්‍රශ්න කිහිපයක් පොදුවේ එකක් ඇමෝනියා වතුර ඇමෝනියා අඩු කරගන්නේ කොහොමද සහ මේ කොහොමද මේ ෆිල්ටර් එකක් සිලෙක්ට් කරගන්නේ. ෆිල්ටර්ස් කොහොමද සිලෙක්ට් කරගන්නේ කියන එක කට්ටිය අහලා තිබ්බා මගෙන් ගොඩක්. ඉතින් මම මේ දෙකට අද උත්තර දෙනවා. මම දන්න විදිය තමයි මේ කියන්නේ. මම මේ ලොකු එක්ස්පර්ට් කෙනෙක් එහෙම ඒව නෙමෙයි. ඉතින් මම දන්න විදියට මම උත්තර දෙන්නම්. විශේෂයෙන්ම ඇමෝනියා වැඩි වෙන්නේ ගොඩක් අලුත් ටැංකිය වල. ඒ කියන්නේ ඔයාලා ටැංකියක් ගත් මුල්ම කාලෙදී පළවෙනි මාස දෙක ඇමෝනියා ටැංකියේ වැඩිවීමේ සම්භාවිතාවය ඉතාමත් වැඩි. අපි ඒකට කියනවා නිව් ටැංක් සින්ඩ්‍රෝම් කියලා. අලුත් ටැංකිය කියන්නේ අලුතෙන්ම ටැංකිය ගන්නකොට ෆිල්ටර්ස් ගන්නකොට ඔය ප්‍රශ්නේ එනවා. ඒකට මාස දෙකක් යනකම් ඔය නිව් ටැංක් සින්ඩ්‍රෝම් කියන එක තියෙනවා. ඒක එනවා ටැංකිය එක. ඒකට ඔය නිව් ටැංක් සින්ඩ්‍රෝම් හින්දා ඒ ප්‍රශ්නේ හින්දා තමයි මාළු මැරෙන්නේ. විශේෂයෙන් පළවෙනි ඔය ගෙනල්ලා සතියෙන් දෙකෙන් මාළු මැරෙන්නේ ඔය ප්‍රශ්නේ හින්දා. ඒකද ගොඩක් අය ඔය ටැංකි ගන්නකොට මේ අඩි 2 3 ටැංකි අරගෙන ඔය මොනවා හරි ගෝල්ඩ් ෆිෂ් හරි මොනවා හරි මාළු ටිකක් ඔකේ ගොඩ ගන්නවා. ගොඩ ගැහුවට පස්සේ ඇමෝනියා වැඩි වෙනවා. හැබැයි ඇමෝනියා අඩු කරන්න ඕන බැක්ටීරියා ටික ඔය ෆිල්ටර්ස් වල ඔය ටැංක් එකේ හැදිලා නැහැ. ඉතින් එහෙම හැදිලා නැති වුණාම වෙන්නේ මාළු මැරෙනවා. ඇමෝනියා විස වෙලා. ඉතින් ඇමෝනියා විස වෙන එක වළක්ව ගන්න නම් ඇමෝනියා බිල්ඩ් අප් වෙන එක එක්ලිමේට් වෙන එක නවත්ත ගන්න නම් මම දන්න ඔප්ෂන්ස් දෙකයි තියෙන්නේ. ඒ කියන්නේ බෙස්ට් ඔප්ෂන්ස් දෙකයි තියෙන්නේ. එකක් තමයි වෝටර් චේන්ජ් කරන එක. අනිත් එක තමයි ඇමෝනියා ඩීටොක්ස් වගේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන එක. ඇමෝනියා ඩීටොක්ස් ප්‍රොඩක්ට්ස් මම මේ කොහේ හරි මේ ඔයාලට ස්ක්‍රීන් එකේ පේන්නේ මම දාන්නම් ඔයාලට බලා ගන්න. ඒ ප්‍රොඩක්ට් වලින් පුළුවන් ඇමෝනියා වල ඉෆෙක්ට් එක අඩු කරගන්න. ඇමෝනියා අඩු කරන්න බෑ. වතුරේ තියෙන ඇමෝනියා අඩු වෙන්න. නමුත් ඇමෝනියා වල ඉෆෙක්ට් එක අඩු කරන්න පුළුවන් ඒ වගේ ප්‍රොඩක්ට් එකකින්. හොඳම ඔප්ෂන් එක තමයි වෝටර් චේන්ජ් කරන එක. ඒ කියන්නේ දවසක් කර අලුත් ටැංකියක් නම් දවසක් 130ක් වගේ වෝටර් චේන්ජ් කරන්න පුළුවන් නම් හොඳයි. ඒකත් ඔයාලගේ ඉන්න මාළු ප්‍රමාණය අනුව. ඒ කියන්නේ මාළු වැඩි නම් ළඟ වෝටර් චේන්ජ් කරන්න. මාළු අඩුයි නම් සාමාන්‍යයෙන් දවස් දෙකකට සැරයක් විතර වෝටර් චේන්ජ් කරන්න මාස දෙකක් යනකම්.
ෆිල්ටර්ස් හොදන්න එපා මාස 2ක් යනකම්. ෆිල්ටර් මීඩියා ක්ලීන් කරන්න එපා මාස 2ක් යනකම්. පැඩින්ග්ස් හේදුවට කමක් නැහැ. පැඩින්ග්ස් වෙනයි ෆිල්ටර් මීඩියා වෙනයි. පැඩින්ග්ස් හේදුවට කමක් නැහැ. ෆිල්ටර් මීඩියා හොදන්න එපා මාස 2ක් යනකම්. මොකද මාස 2ක් ගියාට පස්සේ තමයි හොඳටම අර ඇල්මෝනියා අඩු කරන බැක්ටීරියා ටික ෆිල්ටර් මීඩියා වල හැදෙන්නේ. ඒතර මාස 2ක් යනකම් ඔයාලට අර වගේ ළඟ වෝටර් චේන්ජ් කරන්න සිද්ධ වෙනවා. ඒක අනිවාර්යයි. ඒකට ඔයාලා හරියට වෝටර් චේන්ජ් කරොත් ඔයාලට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. මාළු මැරෙන ප්‍රවණතාවය ඇමෝනියා විස වෙලා මාළු මැරෙන ප්‍රවණතාවය අඩු කර ගන්න පුළුවන්. එතකොට හොඳම ක්‍රමය තමයි ඔයාලට පුළුවන් නම් වෝටර් චේන්ජ් කරාට පස්සේ ඇමෝනියා ඩීටොක්ස් ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න. මම මේ ස්ක්‍රීන් එකේ මෙහි ඔය හරි මේ ෆොටෝ එකේ පෙන්නයි ඔයාලට ඒ වගේ ප්‍රොඩක්ට් එකක් දැන් ඔයාලා වෝටර් චේන්ජ් කරනවා 100ක් අලුත් වතුර පුරවන මේ ප්‍රොඩක්ට් එකෙන් ටිකක් ඇඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ගහලා තියෙන ප්‍රමාණයට මේ ඇඩ් කරන්න පුළුවන් නම් ඔයාලගේ වතුර ලීටර්ස් ගන්න බලලා ඒක තවත් හොඳයි. ඒ කියන්නේ එතකොට ඔයාලගේ ප්‍රතිඵල ගොඩක් හොඳ වෙනවා. හරිද? ඊට අමතරව වෙන විසඳුම් නැහැ. මෙතිලින් බ්ලූ වගේ වුණා ඇඩ් කරන්න එපා. මොකද මම දැකලා තියෙනවා ගොඩක් අය වතුර අර කිරිපා දැන් ඇමෝනියා වැඩි වෙනකොට වතුර කිරිපාට වෙනවනේ නිකන් අර ක්ලවුඩි ගතියක් එනවනේ වතුරේ. ඕක ආපු ගමන් මෙතිලින් බ්ලූ දානවා. මොකද මේ මෙතිලින් බ්ලූ දාපු ගමන් නිල් පාටයිනේ අර වතුර එක ලස්සන අර නිකන් නිල් පාටක් වෙනවා ඊට පස්සේ. ඒතකොට හිතනවා ප්‍රශ්නේ ඉවරයි කියලා. මෙතිලින් බ්ලූ වලින් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මොකද මෙතිලින් බ්ලූ මේ දැම්ම කියන්නේ ඔයාලගේ ෆිල්ටර්ස් වල ඉන්න බැක්ටීරියා ටික left අර අපි කතා කරන ෆිල්ටරේ left වෙනවා. හරිද? මොකද මෙතිලින් බ්ලූ දාපු ගමන් ෆිල්ටරේ ඉන්න අපිට අවශ්‍ය කරන අර මාස ගාණක් දැන් මම කියවනේ මාස 2ක් තියෙන්න ඕනේ කියලා හරියට බැක්ටීරියා ටික grow වෙන්න ෆිල්ටරේ. ඉතින් මෙතිලින් බ්ලූ දාපු ගමන් ඔය ෆිල්ටරේ ඉන්න බැක්ටීරියා ටික මැරෙනවා. ඉතින් ඊට පස්සේ ඇමෝනියා අඩු වෙන්නේ නැහැ. මාස 2ක් ගියාත් ඊට පස්සේ ඇමෝනියා අඩු වෙන්නේ නැහැ. මම ගොඩක් අය කරන වැරද්දක් ඈ. ඔය ගොඩක් වෙලාවට ඔය පිස්කයා බ්ලූ වගේ ඔය එක සාමාන්‍යයෙන් අර හැම ගෙදරකම තියෙන අර මේ පෙනඩෝල් වගේ බේත් එකන්නේ ඔය නිල් පාට බේත් එක කියන්නේ. එතකොට ඕක තමයි දාන්න පුරුදු වෙන්නේ හැම එකටම. එතකොට එහෙම දාන්න එපා. එහෙම දැම්මොත් වෙන්නේ අර ෆිල්ටරේ ඉන්න ඇමෝනියා අඩු කරන බැක්ටීරියාව ටික මැරිලා යනවා. හැබැයි එතකොට මාස 2 නෙමෙයි මාස 5ක් ගියත් බැක්ටීරියා ටික හැදෙන්නේ නැහැ. ඇමෝනියා අඩු වෙන්නේ නැහැ වතුරේ. ඒ හින්දා මෙතිලින් බ්ලූ වතුරට දාන්න එපා. හරිද? අනිත් එක තව ඔය මෙතිලින් බ්ලූ වලට පුළුවන් ඔය pH එක යම් තා දුරකට පොඩි දුරකට වැඩි කරගන්න. ඒතකොට එහෙම වුණාම වෙන්නේ ඔය ඇමෝනියම් කියන විස රහිත ඇමෝනියා එක ඇමෝනියා කියන විස සහිත ඇමෝනියා බවට කන්වර්ට් වෙනවා. හරිද? ඒතර ඒකත් ප්‍රොමෝට් වෙනවා ඔය මෙතිලින් බ්ලූ වලින්. ඒ හින්දා මෙතිලින් බ්ලූ නම් දාන්න එපා. කරුණා කරලා. හරිද? මොකද මම ඔය ගොඩක් අය මට කතා කරනකොටත් එයාලා මෙතිලින් බ්ලූ දාලා ඉවරයි. වතුරට. ඒ කියන්නේ මම අහනකොට මේක දැම්මද කියලා ඔව් තමයි උත්තරේ හම්බෙන්නේ. ඒ හින්දා එපා. එහෙම දාන්න එපා. මේ වගේ ප්‍රොඩක්ට්ස් තියෙනවානේ මම දැන් පෙන්නේ ප්‍රොඩක්ට්. ඒ වගේ ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න වෝටර් චේන්ජ් කරන්න. දවසක් කියලා දවසක් වෝටර් චේන්ජ් කරා. අලුත් ටැංකියක් ගත්තොත් එහෙම තමයි. ඉතින් පොඩ්ඩක් ඒකට කාලේ වැය කරන්න වෙනවා. ඒ වැඩ කරන්න වෙනවා. ඒතර මාස 2ක් විතර ගියාට පස්සේ ඔන්න ඔයාලගේ අර නයිට්‍රජන් සයිකල් එක ෆෝම් වෙනවා. හොඳට හැදෙනවා ටැංක් එක ඇතුලේ. ඊට පස්සේ ඔයාලට වෝටර් චේන්ජ් කරන එක අඩු කරන්න පුළුවන්. ඒ දේවල් කරන්න පුළුවන්. හැබැයි මාළු වැඩිපුර දාන්න එපා. මම රෙකමන්ඩ් කරන්නේ නැහැ මාළු වැඩිපුර දාන එක ටැංක් වලට. ඉතින් හරි ඩෙන්සිටි එකෙන් මාළු දැම්මොත් එහෙම ඔයාලට පුළුවන් හොඳ ටැංක් එකක් මේන්ටේන් කරගෙන යන්න මාළු මැරෙන්නෙත් නැතුව. විශේෂයෙන්ම ඇමෝනියා විස වෙලා මාළු මැරෙන්නේ නැතුව. ඉතින් අනිත් එක තමයි ගොඩක් අය අහනවා මේ ෆිල්ටර්ස් කොහොමද තෝරගන්නේ කියලා. ඉතින් ෆිල්ටර්ස් තෝරගන්න එක ටිකක් කොම්ප්ලිකේටඩ්. නමුත් මම සාමාන්‍යයෙන් සරල කරලා කියන්නම්. ගොඩක් පොඩි ටැංක් වලට අඩිය අඩි 2 එකමාර අඩි 3 වගේ ටැංකි වලට මම රෙකමන්ඩ් කරනවා ස්පොට් ෆිල්ටර්. හැබැයි ඒ ගෝල්ඩ් ෆිෂ් කාප් වගේ වැඩිපුර ජරා කරන මාළු නැත්තම් හොඳම ෆිල්ටර් එක තමයි මම රෙකමන්ඩ් කරන. ඒ කියන්නේ මට ඒ කියන්නේ මම හොඳ රිසල්ට් දැකලා තියෙන විශේෂයෙන්ම නයිට්‍රිෆිකේෂන් එකේදී ඒ නයිට්‍රිෆිකේෂන් process එකේදී හොඳ රිසල්ට් දැකලා තියෙන ෆිල්ටර් එකක් තමයි ස්පොන්ජ් ෆිල්ටර් එක. ඒක පොඩි ටැංකි වලට පර්ෆෙක්ට්. කියන්නේ පොඩි මාළු ඉන්න පොඩි ටැංක් වලට පර්ෆෙක්ට්. ස්පොන්ජ් ෆිල්ටර් එක. අර වගේ ලොකු ඒ කියන්නේ ඔය ගෝල්ඩ් ෆිෂ් කාප් වගේ වැඩිපුර ජරා කරන මාළුන්ට ස්පොන්ජ් ෆිල්ටර් එක විතරක්
තනියෙන් පාවිච්චි කරන එක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ස්පොන්ජ් ෆිල්ටර් එක තිබ්බට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක විතරක් තනියෙන් පාවිච්චි කරන එක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඒ වගේ මාළු ඉන්නවා. එහෙම වුණොත් වෙනම සම්ප් එකක් හෝ කානිස්ටර් ෆිල්ටර් එකක් වගේ නැත්නම් හැන්ග්-ඔන් ෆිල්ටර් එකක් වගේ පාවිච්චි කරනවා. හැන්ග්-ඔන් ෆිල්ටර් එක මාර හොඳයි. ඒ කියන්නේ හැන්ග්-ඔන් ෆිල්ටර් එක හරියට පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ හරි. ඒ කියන්නේ හරි සයිස් එකට ටැංක් එකේ තියෙන වෝටර් වොලියුම් එකත් එක්ක හරි සයිස් එකට පාවිච්චි කරනවා නම් හැන්ග්-ඔන් ෆිල්ටර් එක ගොඩක් හොඳයි. හැබැයි හැන්ග්-ඔන් මම හැන්ග්-ඔන් ෆිල්ටර් එකේ එන ෆිල්ටර් මීඩියාස් වලට මම වැඩි කැමති නෑ. නමුත් කස්ටමයිස් කරන්න පුළුවන් නේ. ඒ කියන්නේ අපිට ෆිල්ටර් මීඩියා ඇඩ් කරන්න පුළුවන්. ඔය සෙරමික් රින් වගේ ඒවා තව ටිකක් පොඩි වට කෑජ් වලට කඩලා නැත්නම් චූටි සෙරමික් රින් තියෙනවා. ඒ කියන්නේ පොඩි සෙරමික් මේ ෆිල්ටර් මීඩියාස් තියෙනවා. ඒ වගේ ඒවා දාලා ඒක කස්ටමයිස් කරලා හොඳට වැඩ ගන්න පුළුවන් විදිහට හදා ගන්න පුළුවන් හැන්ග්-ඔන් ෆිල්ටර්ස්. හැන්ග්-ඔන් ෆිල්ටර්ස් උත් හොඳයි. අර වගේ ලොකු ඒ කියන්නේ වැඩිපුර ජරා කරන මාළු ඉන්නවා නම් ඉතින් ඔය ෆිල්ටර්ස් දෙක පොඩි ටැංකි වලට මම රෙකමන්ඩ් කරනවා. ස්පොන්ජ් ෆිල්ටර්ස් මම දාන්නේ ස්පොන්ජ් ෆිල්ටර් එක ෆොටෝ එකක් මේ පැත්තෙන් ස්ක්‍රීන් එකේ පේන්නේ. අනිත් එක පොඩි කාණි දෙක. පොඩි ටැංක් වලට නම් හැන්ග්-ඔන් ෆිල්ටර්ස් හොඳයි. නැත්නම් වෙනම සම්ප් ඩිසයින් කරන්න පුළුවන් නම් ටැංක් එක බෙදලා එහෙම කරන්න පුළුවන් නම් ඒක හොඳයි. හැබැයි පොඩි ටැංකි වලට වැඩි ස්පේස් අඩු වෙනවනේ තව ඒක කරනකොට. ඒ හින්දා ගොඩක් වෙනකොට හැන්ග්-ඔන් ෆිල්ටර් එකක් හොඳයි. පවර් ෆිල්ටර්ස් නම් පාවිච්චි කරන්න එපා පොඩි ටැංකි වලට. අනේ කරුණා කරලා මම දැක පුදු ප්‍රශ්නයක් ඒක. මොකද ෆිල්ටර්ස් කියලා ගන්නෙම අර පවර් හෙඩ්ස්. මේ පවර් ෆිල්ටර්ස් තමයි ගන්න ගොඩක් අය ෆිල්ටර්ස් කියලා. ඉතින් අර මේ ඒවා මෙකැනිකල් ෆිල්ටර්ස්. ඒ වගේ නයිට්‍රිෆිකේෂන් එකක් වෙන්නේ නැහැ. ඔය ටැංක් එකේ තියෙන ලොකු ජරාව ටික එකතු කරගන්න එක විතරයි වෙන්නේ මේ පවර් ෆිල්ටර්ස් වලින්. මම ඒකේ පවර් ෆිල්ටර් එකක ෆොටෝ එකක් දාන්නම් ඔයාලට. ඒ කියන්නේ නම කිව්වට හරියට තේරෙන්නේ නැත්තම් මේ පවර් ෆිල්ටර්ස් දාන්න එපා ඇත්තටම. මේ ඒක මෙකැනිකල් ෆිල්ටර් එකක්. ඇත්තටම ඒකේ නයිට්‍රිෆිකේෂන් වෙන්නේ ඇමෝනියා අඩු වෙන්නේ. ඒව මුකුත් වෙන්නේ නැහැ. මොකද ඒකේ පවර් එක වැඩි. ඒකේ වෝටර් ෆ්ලෝ රේට් එක වැඩි. ෆිල්ටර් මීඩියා හරහා වතුර ගලාගෙන යන ස්පීඩ් එක ගොඩක් වැඩි. ඒවා හොඳයි. ඔය ගොඩක් වෙලාවට ඔය ලොකු පාටිකල්ස් රඳවා ගන්න වගේ නැත්නම් ඔය වතුර එකේ පොඩි වේව් එකක් හදාන්න කරන්ට් එකක් පොඩි ෆ්ලෝ එකක් වතුර එකේ හදාන්න මේ ටැංක් එකේ හදන්න හොඳයි. නමුත් ඔය පොඩි ටැංකි වලට ඔය වගේ ෆ්ලෝ එකක් එනවා කියන්නේ මාළු මාර ඩිස්ටර්බ් වෙනවා. ඒ කියන්නේ මේ මාළුන්ට රෙස්ට් එකක් නැති වෙනවා. මාළු ස්ට්‍රෙස් වෙනවා. සමහරට දැන් ඒ වගේ ෆිල්ටර්ස් වල අර ඇමෝනියා අඩු වෙන්නෙත් නැති හින්දා ඇමෝනියා වලින් එන ස්ට්‍රෙස් එකත් එක්ක තව අර වගේ ලොකු ඒ වෝටර් ෆ්ලෝ එකකුත් ටැංක් එකේ තියෙනකොට මාළු මැරෙන ඉක්මන වැඩි. ඒ හින්දා අර වගේ මේ මාළුන්ට ඩිස්ටර්බ් නැති හැන්ග්-ඔන් ෆිල්ටර් එකක් හරි ස්පොන්ජ් ෆිල්ටර් එකක් හරි පාවිච්චි කරන්න පොඩි ටැංකි වලට. ඊට පස්සේ බොටම් එක සයිපන් කරන්න. සයිපන් කරලා බොටම් එකේ එකතු වෙන ජරාව ටික අයින් කරන්න. මේ පවර් ෆිල්ටර්ස් නම් දාන්න එපා. මොකද මම පවර් ෆිල්ටර්ස් රෙකමන්ඩ් කරන්නේ නැහැ. පවර් ෆිල්ටර්ස් වල ඇත්තටම මේ ෆිල්ට්‍රේෂන් එෆිෂන්සි එක ගොඩාක් අඩුයි. මෙකැනිකල් ෆිල්ට්‍රේෂන් එකට හොඳයි. කියන්නේ ලොකු පාටිකල්ස් ෆිල්ටර් කරන්න වතුරේ තියෙන හොඳයි. නැතු අර වගේ බයොලොජිකල් ෆිල්ට්‍රේෂන් එකක් ඒ වගේ පවර් හෙඩ්ස් වලින් පවර් ෆිල්ටර්ස් වලින් ගන්න බෑ. ඉතින් ඔය ඔක තමයි ඉතින් මම දන්න මතේ. ටැංකිය ඊට වඩා ලොකු වෙන ගොඩක් ලොකු අඩි 5 ටැංක් වලට නම් සම් ෆිල්ටර්ස් හොඳයි. ඒවා ගොඩක් එෆිෂන්ස් ප්‍රතිඵල තියෙනවා ඒ වගේ. නැත්තම් කානිස්ටර් ෆිල්ටර් හොඳයි. ලොකු කානිස්ටර් ෆිල්ටර්ස් ඒ වගේ හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් ලොකු ටැංකිය. මම මේ කතා කරන්නේ ඔය ගොඩාක් අය ගන්න පොඩි ටැංකි. මොකද ගොඩක් ගෙවල් වල තියෙන ලොකු ටැංකි නෙමෙයි. ඔය අඩි 1.5 2 3 වගේ ටැංකි තමයි ගොඩක් ගෙවල් වල තියෙන්නේ. ඉතින් ඕවට ඔය මොලි සෝට්ටේල් සීබ්‍රා ගෙනල්ලා ගොඩ ගහගෙන හදනවා. ඉතින් වතුර ගොඩක් අවුල් වෙනවා. ඒ ඇස්සේ අර වගේ පවර් ෆිල්ටර්ස් දාගෙන ඉන්නේ. ඉතින් හරියට ෆිල්ට්‍රේෂන් එක වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා තමයි ගොඩක්ම හොඳ ස්පොන්ජ් ෆිල්ටර්ස්. ස්පොන්ජ් ෆිල්ටර්ස් උත් ගන්නකොට ඒ සයිස් එක හරියට බලලා තෝරගන්න. සාමාන්‍ය ටැංක් එකේ වොලියුම් එක ටැංක් එකේ සයිස් එකෙන් 100ට 10ක් 20ක්වත් තියෙන්න ඕනේ ස්පොන්ජ් ෆිල්ටර් එක සයිස් එක. මොකද එහෙම වුණාම තමයි ඒක හොඳට වැඩ කරන්නේ. එෆිෂන්ස්ලි වැඩ කරන්නේ. හොඳට නයිට්‍රිෆිකේෂන් සයිකල් එක හොඳට වැඩ කරන්නේ. අර වගේ ඒ ටැංක් එකේ වෝටර් වොලියුම් එකට මැච් වෙන විදිහේ ලොකු පොඩි ඒ ටැංක් එකට මැච් වෙන විදිහේ ෆිල්ටර් එකක් තෝරගන්න එකේ. රයිට්. ඉතින් ෆිල්ටර්ස් ගැනත් ඔන්න මම පොඩි ඔය ඔයාලා ඔය අහපු කොමන්ට් ප්‍රශ්න ටිකකට මම මේ කොමන්ඩි උත්තර දෙන්නේ. තනි පුද්ගලයා අහන ප්‍රශ්න නෙමෙයි. සාමාන්‍ය කීප දෙනෙක් එකම ප්‍රශ්නේ ඔය වගේ ප්‍රශ්න අහලා තියෙනවා.
ඉතින් ඒ හින්දා මම දන්නවා තවත් ඒ වගේ මේ ප්‍රශ්නේ තියෙන අය ඇති. ඉතින් ඇතුලේ මේ එළියේ බලාගෙන මේ වීඩියෝස් ඒ හින්දා එයාලටත් එක්කම තමයි මම කියන්නේ. ඉතින් ඕක තමයි ෆිල්ටර්ස් තෝරගන්න හොඳම විදිය. ඉතින් මේ අපි පස්සේ ඊළඟ පොඩ්කාස්ට් වල අපි ටිකක් ඉන් ඩීටේල් කතා කරමු, ඩීප් ගිහලා කතා කරමු. මම ඉස්සෙල්ලා කිව්වා වගේ WhatsApp group එකට join වෙන්න මේ description එකේ තියෙන link එක ගිහිල්ලා ඒකට join වෙන්න. Discord server එකට ගිහිල්ලා join වෙන්න අපේ Discord group එකට. ගිහිල්ලා ඔයාලගේ තියෙන ගැටලු ඉදිරිපත් කරන්න. මම ඒවට උත්තර දෙන්නම්. මම දන්න විදියට මම ඒවට උත්තර දෙන්න. මම එහෙම ලොකු මේ එහෙම දන්න මනුස්සයෙක් නෙමෙයි. ඉතින් මම දැන් මම එක්ස්පීරියන්ස් කරලා තියෙන විදියට මම දන්න විදියට මම ඔයාලගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඉතින් මගේ පොඩ්කාස්ට් එක මේ පටන් ගත්ත Fish Talk පොඩ්කාස්ට් එක හොඳයි නම් කමෙන්ට් කරන්න, ඔයාලගේ අදහස් තියෙනවා නම් කමෙන්ට් කරන්න, අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. ඔයාලගේ සපෝට් එක ඕන මේක වැඩිපුර රීච් වෙන්න ඕන මිනිස්සුන්ට. එතකොට තමයි මටත් පොඩි ගැම්මක් එන්නේ මේ වීඩියෝ කරන්න. ඉතින් ෂෙයා කරන්න ඔයාලගේ යාළුවන්ට මේ පොඩ්කාස්ට් සීරීස් එක ගැන කියන්න. අපි ඊළඟ සතියේ ඉරිදට හැම සතියෙම ඉරිදට මේ පොඩ්කාස්ට් එක කරමු. හරිනේ. ඉතින් එහෙනම් ගිහින් එන්න.